ඕගොල්ලෝ දන්නවද දන්න ඉංග්‍රීසි වචන ටික පාවිච්චි කරලා දෙමළෙන් ලස්සනට පැහැදිලිව වැරදි නැතුව කතා කරන්න පුළුවන් කියලා. අද මම ඕගොල්ලන්ට ඒක ගැන කියලා දෙන්නම් බලන්න. පැහැදිලිව ලස්සනට කියන්න පුළුවන්. දැන් බලන්න මෙතනදී වාක්‍ය 6ක් විතර මම ලියලා තියෙනවා. ඒකෙන් ඕගොල්ලන්ට පැහැදිලි කරන්න යන්නේ. පළවෙනි වාක්‍ය බලන්න. සර් වීට පෝරාර්. සර් වීට පෝරාර්. ඒ කියන්නේ සර් ගෙදර යනවා. සර් ගෙදර යනවා. සර් වීට පෝරාර්. සමහරවිට ඕගොල්ලෝ මහත්තයා නේ එහෙම කියන්න පුළුවන්. හැබැයි අපි කියන්නේ සර්ට සර් තමයි. එතකොට සර් යනවා සර් පෝරාර්. ඒ විදිහටම අපිට ડોක්ටර් ගෙදර යනවා ડોක්ටර් වීට පෝරාර්. මෑනේජර් ගෙදර යනවා මෑනේජර් වීට පෝරාර්. ඩ්‍රයිවර් ගෙදර යනවා ඩ්‍රයිවර් වීට පෝරාර්. ඒ විදිහට තමයි ඉංග්‍රීසි වචන ටික පාවිච්චි කරද්දී අර පණ තියෙන දේවල් වලට ඒ විදිහටම දාන්න පුළුවන්. සර්, ડોක්ටර්, ටීචර්, මෑනේජර්, ඩ්‍රයිවර් ඒ විදිහටම දාන්න පුළුවන්. ඒකට දෙමළෙන් හොයලා බලලා කියන්න ඕන කියලා අවශ්‍ය නැහැ. ඒ කියන්නේ ડોක්ටර් ගෙදර යනවා කියලා කියද්දී ડોක්ටර්ට කොහමද දෙමළෙන් කියන්න ඕනේ? ડોක්ටර්ට வைத்தியவரையா. வைத்தியவரையாට කොහමද? வைத்தியர். එතකොට வைத்தியர் வீட்டுக்கு செல்கிறார் එහෙම කියන්න ඕනද? ඒ විදිහට හිතන්න එපා. සාමාන්‍යයෙන් අපි කතා කරද්දී ඉංග්‍රීසි වචන ටික දාලා තමයි කතා කරන්නේ. අර සුද්ධ දෙමළෙන් කතා කරද්දී තමයි අපි අර వైத்தியர் කියලා දාන්නේ. එහෙම නැත්නම් ડોක්ටර්. අර රියදුරු මහත්තයා කියලා අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ නේ. ඒ විදිහටම අපි ඩ්‍රයිවර් කියලා තමයි කියන්නේ. එතකොට සාරදී කියලා කියන්න අවශ්‍ය නැහැ. එහෙම අපි කතා කරන්නේ නැහැ. කතා කරද්දී டிரைவர் ඉන්නවා. டிரைவர் කෙනෙක් ඉන්නවා. டிரைவர் ஒரு ஆள் இருக்கிறார். டிரைவர் කෙනෙක් ඉන්නවා. டிரைவர் ඉන්නවද? டிரைவர் இருக்கிறாரா? டிரைவர் ගෙදර යනවා. டிரைவர் வீட்ட போறார். ඒ විදිහට තමයි කතා කරන්නේ. ඊළඟට බලන්න ડોක්ටර් ඉන්නවද? ડોක්ටර් இருக்காரா? එහෙම නැත්නම් ડોක්ටර් இருக்காங்களா කියලාත් කියන්න පුළුවන්. අහන්න පුළුවන්. ડોක්ටර් இருக்காங்களா? ડોක්ටර් ඉන්නවද? ડોක්ටර් இருக்காங்களா? ડોක්ටර් ඉන්නවද? එතකොට ડોක්ටර්ට ડોක්ටර් තමයි. வைத்தியர் இருக்காரா? එහෙම කතා කරන්නේ අපි. ડોක්ටර් இருக்காரா? එහෙම නැත්නම් ડોක්ටර් இருக்காங்களா? නර්ස් ඉන්නවද? නර්ස් இருக்காங்களா? නර්ස් ඉන්නවද? security ඉන්නවද? security இருக்காரா? security කෙනෙක්ට දෙමළෙන් කියනවා පාදුකාවලර් කියලා. පාදුකාවලර් இருக்காரா? එහෙම අහන්න. security ඉන්නවද? security இருக்காரா? watcher ඉන්නවද? watcher இருக்காரா? ඒ වගේම සර් ඉන්නවද? සර් இருக்காரா? ડોක්ටර් ඉන්නවද? ડોක්ටර් இருக்காங்களா? එහෙම නැත්නම් ડોක්ටර් இருக்காரா? නර්ස් ඉන්නවද? නර්ස් இருக்காங்களா? මේව තමයි. එතකොට අර පණ තියෙන දේවල් වලට ඒ විදිහටම දාලා අපිට කතා කරන්න පුළුවන්. ඊට පස්සේ බලන්න පණ නැති දේවල් වලට අපි ඉංග්‍රීසි වචන ටික දාලා පණ නැති දේවල් වලට එක දානවා, එකට දානවා, එකෙන් දානවා, එකක දානවා, එකේ දානවා, මේ විදිහට ගොඩක් වචන දානවා. එහෙම දාලා කතා කරද්දී කොහොමද වෙනස් කරන්න ඕන කියලා දැන් බලමු. මේ වාක්‍ය බලන්න. මගේ ෆෝන් එක දෙන්න. මගේ කියන්නේ එන්න. ෆෝන් එක. ෆෝන් කියලා කියද්දී ෆෝන් තමයි. එක කියලා කියනව නේද? එක කියලා කියද්දී ඒකට අයි අකුර ගන්න ඕන. අයි අකුර. කතා කරද්දී කියලා එනවා. කියලා. දෙන්න තාංග. එහෙම නැත්නම් කොඩුංග. මගේ ෆෝන් එක දෙන්න. එන්න ෆෝන් තාංග නෙවෙයි. එන්න ෆෝන තාංග. ෆෝන තාංග. ෆෝனை தாருங்கள். එහෙම කියන්න බෑ. අර අයි අකුර දානකොට සුද්ධ දෙමළෙන් කතා කරනවා. என்னுடைய தொலைபேசியை தாருங்கள் කියලා. සාමාන්‍යයෙන් කතා කරද්දී එන්න ෆෝන් තාංග. මගේ පෙන් එක දෙන්න. එන්න පෙන්න තාංග. මගේ ෆයිල් එක දෙන්න. එන්න ෆයිල් තාංග. මෙතනදී අපිට වෙනස් කරන්න පුළුවන්. මගේ ෆයිල් එක දෙන්න. එන්න ෆයිල් තාංග. ඔයාගේ කාර් එක ගන්න. උංගඩ. ඔයාගේ උංගඩ කාර් එක කාර எடுங்க. ඔයාගේ කාර් එක ගන්න. උංගඩ කාර් எடுங்க. ඔයාගේ ෆයිල් එක ගන්න. උංගඩ ෆයිල් எடுங்க. ඔයාගේ
ID කාඩ් එක ගන්න. ID කාඩ් එක ගන්න. உங்களோட ID கார்டை எடுங்க. உங்களோட ID கார்டை எடுங்க. ඔයාගේ නම්බර එක කියන්න. ඔයාගේ නම්බර එක කියන්න. ඒ විදිහට තමයි පැටර්න් එකක්. ඔයාගේ නම්බර එක කියන්න. உங்களோட நம்பர் කියන්න சொல்லுங்க. ඔයාගේ නම්බර එක කියන්න. உங்களோட நம்பர் சொல்லுங்க. ඔයාගේ நம்பர் කියන්න. உங்களோட நம்பர் சொல்லுங்க. உங்களுடைய இலக்கத்தை சொல்லுங்கள். ඒ විදිහට කතා කරන්නේ. සාමාන්‍යයෙන් අපි කතා කරන්නේ උங்களோட நம்பரை சொல்லுங்க. ඔයාගේ நம்பර එක කියන්න. ඔයාගේ நம்பර එක කියන්න පුළුවන්ද? சொல்ல முடியுமா? நம்பர் එක කියන්න පුළුවන්ද? நம்பரை சொல்ல முடியுமா? சொல்ல முடியுமா? நம்பரை சொல்ல முடியுமா? நம்பரை කියන්න පුළුවන්ද? කාට් එක දෙන්න පුළුවන්ද? කාට් එක දෙන්න. කාට තාංග. කාට් එක දෙන්න පුළුවන්ද? කාට තර ඒලුමා. කාට් එක දෙන්න පුළුවන්ද? කාට තර ඒලුමා. සර්ට් එක ගලවන්න පුළුවන්ද? සර්ට් එක. අර කෝවිලට යනකොට ඒගොල්ලෝ කියනවා මේ පොඩ්ඩක් සර්ට් එක ගලවන්න පුළුවන්ද? සර්ට් එක ගලවන්න. සර්ට් කලටුංග. සර්ට් එක ගලවන්න. සර්ට් කලටුංග. සර්ට් එක ගලවන්න පුළුවන්ද? සර්ට් කලට ඒලුමා. එහෙම. ඊළඟ වාක්‍ය බලන්න. ඔයා account එකට දාන්න. ඔයා account එකට දාන්න. account එකට නේ account එකට phone එකට WhatsApp එකට room එකට file එකට ඔක්කොම කියන්න පුළුවන්. ඔයා කියන්නේ නීංග. ඔයා කියන්නේ නීංග. account එකට කියලා කිව්දී ඉක්ක. එකට කියලා කිව්දී ඉක්ක. එතකොට account එකට accountக்கு දාන්න போடுங்க. ඔයා account එකට දාන්න. එතකොට කොහොමද කියන්න ඕනේ? நீங்க accountக்கு போடுங்க. account එකට දාන්න accountக்கு போடுங்க. ඔයා account එකට දාන්න. நீங்க accountக்கு போடுங்க. ඔයා WhatsApp එකට message එකක් දාන්නකෝ. WhatsApp එකට දාන්න. WhatsApp க்கு போடுங்க. ඔයා WhatsApp එකට දාන්න. ඒ විදිහටම කියන්න ඕනේ. අර එකට කියලා කිව්දී ඉක්ක කියලාත් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඉල් කියලා ගන්න පුළුවන්. accountல කතා කරද්දී ල accountல போடுங்க. account එකට දාන්න. එහෙම නැත්නම් accountக்கு போடுங்க. account එකට දාන්න. WhatsApp එකට දාන්න. WhatsAppல போடுங்க. එහෙම නැත්නම් WhatsAppக்கு போடுங்க. ඉක්ක කියලාත් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ල කියලාත් ගන්න පුළුවන්. ඔයා account එකට දාන්න. நீங்க accountக்கு போடுங்க. එහෙම නැත්නම් accountல போடுங்க. account එකට දාන්න. accountல போடுங்க. මේක ෆයිල් එකට දාන්න. இத ஃபைல்ல போடுங்க. මේක ෆයිල් එකට දාන්න. இத ஃபைல்ல போடுங்க. එහෙම නැත්නම් இத ஃபைலுக்கு போடுங்க. இத ஃபைலுக்கு போடுங்க. මේක ෆයිල් එකට දාන්න. இத ஃபைலுக்கு போடுங்க. ඊළඟ වාක්‍ය මේක මිනිස්ට්‍රි එකට යවන්න. නේ මේක මිනිස්ට්‍රි එකට යවන්න. இத මිනිස්ட்ரிக்கு යවන්න අනුපුංග. මිනිස්ට්‍රි එකට යවන්න. මිනිස්ට්‍රිக்கு අනුපුංග. මිනිස්ට්‍රිக்கு අනුපුංග. මිනිස්ට්‍රි එකට යවන්න. මිනිස්ට්‍රිக்கு අනුපුංග. මේක ඔෆිස් එකට යවන්න. இத ඔෆිஸுக்கு අනුපුංග. මේක ඉදයි. මේක ඔෆිස් එකට යවන්න. ඔෆිஸுக்கு අනුපුංග. මේක account එකට යවන්න. இத accountக்கு අනුපුංග. මේක WhatsApp එකට දාන්න. WhatsAppக்கு போடுங்க. WhatsApp එකට එවන්න. WhatsAppக்கு අනුපුංග. කෑම ඕඩර් කරලා තියෙනවා. ඔයා කියන්නේ අපේ room එකට එවන්න. room එකට එවන්න. එතකොට எங்கட room එකට ரூமுக்கு அனுப்புங்க. අපේ room එකට එවන්න. எங்கட ரூமுக்கு අනුපුංග. නේ ඒ වගේම මේක කැරේජ් එකට යවන්න. මේ කාර් එක කැරේජ් එකට යවන්න. இந்த කාර් කැරේජ් එකට යවන්න. කැරේජ් ඉක්ක අනුපුංග. ඒ විදිහට තමයි ලේසි නේද? මේ විදිහට දැනගත්තොත් ලස්සනට වාක්‍ය හදලා කතා කරන්න පුළුවන්. කැරේජ් එකට යවන්න. කැරේජ් ඉක්ක අනුපුංග. ඊළඟ වාක්‍ය බලන්න. room එකේ බලන්න. room එකේ බලන්න. room ල එකේ කියලා ගෙද්දී ල ලියනකොට ඉල් ප්‍රත්‍යය කියන හරියට බැලුවොත් ඉල් ප්‍රත්‍යය. හැබැයි කතා කරද්දී ල කියලා තමයි දාන්නේ. room එකේ බලන්න. room ல பாருங்க.
රූම් එකේ බලන්න. රූම්ල පාருங்க. සර් இருக்காங்க. ඒ කියන්නේ සර් ඉන්නවා. සර් ඉන්නවා රූම් එකේ බලන්න. රූම්ල පාருங்க සර් இருக்காங்க. එහෙම නැත්නම් සර් இருக்கார். දෙකම කියන්න පුළුවන්. රූම්ල පාருங்க. රූම් එකේ බලන්න. සර් ඉන්නවා. සර් இருக்காங்க. සර් වෙනුවට ඕන නාමපදයක් වෙනස් කරලා කතා කරන්න පුළුවන් නේද? ඔෆිස් එකේ බලන්න මැඩම් ඉන්නවා. ඔෆිස් එකේ බලන්න මැඩම් ඉන්නවා. ඔෆිස්ல பாருங்க மேடம் இருக்கிறார். එහෙම නැත්නම් மேடம் இருக்காங்க. ඔෆිස් එකේ බලන්න மேடம் ඉන්නවා. ඔෆිස්ல பாருங்க மேடம் ඉන්නවා. மேடம் இருக்காங்க. ෆයිල් එකේ බලන්න ෆයිල් එකේ බලන්න ඒක තියෙනවා. ෆයිල් එකේ බලන්න ෆයිල්ல பாருங்க. ෆයිල් එකේ බලන්න ෆයිල්ல பாருங்க. ඒක තියෙනවා. அது இருக்கு. ඒක තියෙනවා. அது இருக்கு. ෆයිල් එකේ බලන්න ඒක තියෙනවා. ෆයිල්ல பாருங்க. அது இருக்கு. මේ පොඩ්ඩක් රූම් එකේ බලන්න පුළුවන්ද? ඉන්නවද කියලා? මේ පොඩ්ඩක් රූම් එකේ බලන්න පුළුවන්ද? රූම්ல බලන්න පුළුවන්ද පාකේලුමා? පොඩ්ඩක් රූම් එකේ බලන්න පුළුවන්ද? கொஞ்சம் ரூம்ல පාකේලුමා? එයා ඉන්නවද කියලා? அவர் இருக்காராண்டு? එයා ඉන්නවද කියලා? அவர் இருக்காராண்டு? පොඩ්ඩක් රූම් එකේ බලන්න. கொஞ்சம் ரூம்ல பாருங்க. පොඩ්ඩක් රූම් එකේ බලන්න. கொஞ்சம் ரூம்ல பாருங்க. එහෙම. එතකොට කාර් එකේ බලන්න කාර්ල පාරංග. බස් එකේ බලන්න බස්ල පාරංග. සර්ට් එකේ බලන්න සල්ලි තියනවා. පොකට් එකේ බලන්න සල්ලි තියනවා. පොකට්ල පාරංග. account එකේ බලන්න සල්ලි තියනවා. accountල පාරංග. accountල පාරංග. WhatsApp එකේ බලන්න දාලා තියනවා. WhatsAppල පාරංග. පෝටු ඉරකන් දාලා තියනවා. WhatsApp එකේ බලන්න details දාලා තියනවා. නේ WhatsApp එකේ බලන්න WhatsAppල පාරංග. කාර් එකේ බලන්න කාර්ල පාරංග. රූම් එකේ බලන්න රූම්ල පාරංග. ෆයිල් එකේ බලන්න ෆයිල්ල පාරංග. බස් එකේ බලන්න බස්ල පාරංග. ට්‍රේන් එකේ බලන්න ට්‍රේන්ල පාරංග. ඕන විදියට නේ. ඊළඟ වාක්‍ය බලන්න. ෆයිල් එකෙන් ගන්න. ෆයිල් එකෙන් ගන්න. ෆයිල් එකෙන් කියලා ගෙද්දී එකෙන් කියලා ගෙද්දී ල ඉருந்து. ලිඛිත පැත්තෙන් බලද්දී ඉල් ඉருந்து. හරිද? ඉල් ඉருந்து. හැබැයි කතා කරද්දී ல இருந்து ல இருந்து. ஃபைல் එකෙන් ගන්න. ෆයිල් එකෙන් ගන්න. ෆයිල්ல இருந்து எடுங்க. ෆයිල් එකෙන් ගන්න. ෆයිල්ல இருந்து எடுங்க. account එකෙන් සල්ලි ගන්න. ප්‍රශ්නේ නැහැ. account එකෙන් ගන්න. accountல இருந்து எடுங்க. account එකෙන් ගන්න. accountல இருந்து எடுங்க. අපේ ක්ලාස් එකට එනකොට මම කියනවානේ නිතරම account එකෙන් transfer කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. account එකෙන් transfer කරන්න පුළුවන්. accountல இருந்து ட்ரான்ஸ்ஃபர் කරන්න ட்ரான்ஸ்ஃபர் பண்ணுங்க. accountல இருந்து ட்ரான்ஸ்ஃபர் பண்ணுங்க. account එකෙන් ட்ரான்ஸ்ஃபர் කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. account එකෙන් ගන්න. accountல இருந்து எடுங்க. ෆයිල් එකෙන් ගන්න. ෆයිල් එකෙන් ගන්න. ෆයිල් එකෙන් ගන්න. ෆයිල්ல இருந்து எடுங்க. බස් එකෙන් බහින්න. බස් එකෙන් බහින්න. එහෙම කියද්දි බස් එකෙන් බහින්න. பஸ்ல இருந்து இறங்குங்க. பஸ்ல இருந்து இறங்குங்க. නේ பஸ்ல இருந்து இறங்குங்க. பஸ் එකෙන් බහින්න. பஸ்ல இருந்து இறங்குங்க. இறங்குங்க. பஸ்ல இருந்து இறங்குங்க. கார் එකෙන් බහින්න. கார் එකෙන් බහින්න. கார்ல இருந்து இறங்குங்க. ரூம் එකෙන් එන්න. ரூம்ல இருந்து வாங்க. නේ ரூம் එකෙන් එන්න. ரூம்ல இருந்து வாங்க. பாக்கெட் එකෙන් ගන්න. பாக்கெட்ல இருந்து எடுங்க. பாக்கெட் එකෙන් ගන්න. பாக்கெட்ல இருந்து எடுங்க. பாக்கெட் එකෙන් ගන්න. பாக்கெட்ல இருந்து எடுங்க. මේ විදිහට ඉංග්‍රීසි වචන ටිකක් දන්නවා නම් ඒක පාවිච්චි කරලා නේ ඒවා පාවිච්චි කරලා ලස්සනට අර බය නැතුව දෙමළෙන් හොඳට කතා කරන්න පුළුවන්. ඒකට සුද්ධ දෙමළෙන් තමයි කතා කරන්න ඕනේ කියලා නීතියක් නැහැ. කතා කරද්දී අපි මේ විදිහට තමයි ඉංග්‍රීසි වචන ටික මැදට දාලා ලස්සනට කතා කරන්නේ. මේ විදිහට ඕගොල්ලන්ට කතා කරන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් දෙමළ කතා කරන්න ඕන නම් මේ මාසේ 22 වෙනිදා අපි අලුත් බෙච් එක පටන් ගන්නවා. 6 වෙනි බෙච් එකට අපි පටන් ගන්නවා. මේක සිකුරාදායි අඟහරුවාදායි රෑ 8 ඉඳන් 9:00 වෙනකම් ක්ලාසස් පැවැත්වෙනවා. මේ WhatsApp නම්බර එකට spoken tamil කියලා මෙසේජ් එක දාන්න. එහෙම නැත්නම් පළවෙනි කමෙන්ට් එකේ බලන්න group link එක දාලා තියෙනවා. අර link එක click කරලා group එකට join වෙන්න. පළවෙනි class එක නොමිලේ දාලා තියෙනවා. ඇවිල්ලා බලලා ඊට පස්සේ තීරණය ගන්න පුළුවන් අපේ class එකට join වෙලා ඉගෙන ගන්න පුළුවන්ද කතා කරන්න පුළුවන්ද කියලා ඇවිල්ලා බලන්න පුළුවන්. නොමිලේ දාලා තියෙන නිසා ඇවිල්ලා බලන්න.
පළවෙනි ක්ලාස් එක මේ මාසේ 22 වෙනිදා අපි දානවා. පළවෙනි කමෙන්ට් එකේ දාලා තියෙන ලින්ක් එක ක්ලික් කරලා group එකට join වෙන්න. එහෙම නැත්නම් මේ WhatsApp නම්බරකට spoken tamil කියලා WhatsApp එකට message එකක් දාලා group එකට join වෙන්න පුළුවන්.